Business and My Day Life YouTube channel එකත් එක්ක එකතුන ඔයාලව ආදරෙන් පිළිගන්නවා. ඉතින් සබා දහමේ සුන්දරත්වයත් එක්කම කාර්යබහුලක දවසක් ආරම්භ කරන්න ලැබෙන එක හරීම නිමිච්ච හැඟීමක්. රෑ පිපිලා උදේ පරවෙලා යන කඩුපුල් මල් කුමාරියෝ දෙන්නෙක්. ඉතින් බිසි දවස වුණාට මං මුලින්ම කළේ සැලොන් එකට යන එක. ක්ලීන් අප් එකක් දාගන්න. මොකද අපි කොච්චර බිසී වුණත් කාන්තාව විදිහට අපේ රූපය ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. ප්‍රියමනාපව ඉන්න ඕනේ. මං හිතනවා ඕගොල්ලෝ මාත් එක්ක එකඟ වෙයි කියලා. ඉතින් මං වෙනදා යන සැලොන් එකටමයි ක්ලීන් අප් එක දාගන්න ගියේ. මාසෙකට සැරයක් වුණාට මේ පාර නම් යන්නේ මාස 2කින්. මොකද මං ඒ තරම්ම බිසී වුණා. බෙඩ් එකකට වෙලා මේ විදිහට ඉන්න එකත් හරි අපහසු හැඟීමක්. මොකද තියෙන වැඩ ගොඩ මතක් වෙනකොට නිදහසේ ඉන්න බෑ. නමුත් ගතට වගේම හිතටත් ලොකු සහනයක් දෙන වැඩක් මේක. ඉතින් මං හිතනවා ඔයාලත් කොච්චර බිසී වුණත් බිස්නස් කරනවා වෙන්න පුළුවන්, හවුස් වයිෆ් වෙන්න පුළුවන්, ජොබ් එකක් කරනවා වෙන්න පුළුවන්. ඒ මොනවා කළත් ඔයා වෙනුවෙන් ඔයා වෙලාවක් වෙන් කර ගත යුතුමයි. මයින්ඩ් රිලැක්ස් වෙන්න ඕනේ, ස්ට්‍රෙස් රිලීස් කරගන්න ඕනේ. ඒ හැම දෙයකටම ඇත්තටම මනසට සහනයක් ගෙන දෙන වැඩක් මේක. හෙඩ් මසාජ් එකක් කරගන්නවා වෙන්න පුළුවන්, ක්ලීන් අප් එකක් දාගන්නවා වෙන්න පුළුවන්, ෆේෂියල් එකක් දාගන්නවා වෙන්න පුළුවන්. ඉතින් පුංචි මුදලක් ඔයා මහන්සි වෙලා හම්බ කරලා ගෙදර අය වෙනුවෙන්, දරුවෝ වෙනුවෙන්, හැමෝම වෙනුවෙන් වියදම් කරනවා වගේම ඒකෙන් පුංචි මුදලක් ඔයා වෙනුවෙනුත් ඔයා වෙන් කරගන්න ඕන. මං තව අයිඩියා එකක් දෙන්නද? අපේ ලයිෆ් එකේ තියෙනවා පුංචි පුංචි achievements. ඇත්තටම මම ස්මෝල් බිස්නස් ඕන කෙනෙක් විදිහට මම කතා කරන්නේ මං වගේම අනිත් කාන්තාවෝ ගැන. ඉතින් ඔයාලගේ පුංචි පුංචි achievements වලට ගියාට පස්සේ කවුරුත් ඒකට ක්ලැප් කරනකන් ඉන්න එපා. කවුරුත් ඒකට ඇගයීමක් දෙනකන් ඉන්න එපා. මේ වගේ පුංචි දෙයක් හරි කරලා ඔයාට තෑන්ක් කරන්න. ඔයාට ඔයා gift එකක් දෙන්න. මං අද මහන්සි වුණා. මං අද මේ දේ කරගත්තා. මං අද මෙන්න මේ දේ ලබා ගත්තා. ඒ වෙනුවෙන් මං අද යනවා මගේ මූණට ක්ලීන් අප් එකක් දෙන්න. අන්න එහෙම හිතන්න. නැත්තම් ඔයාට පුංචි gift එකක් ගන්න. physically. watch එකක් වෙන්න පුළුවන්, perfume එකක් වෙන්න පුළුවන්, trouser එකක් වෙන්න පුළුවන්. ඒ වගේ ඔයාගේ පුංචි පුංචි achievement වලට යනකොට ඒවට බාහිර පුද්ගලයන්ගෙන් කිසි දෙයක් බලාපොරොත්තු නොවි ඔයාටම පුළුවන් ඔයාට gift එකක් දෙන්න. ඒකත් ඇත්තටම කාන්තාව විදිහට ඔයගලන්ට ශක්තිමත් වෙන්න ඒක හේතුවක් වෙනවා. ඉතින් සැලොන් එකට ගිහිල්ලා මට යන්න ලොකු ගමනක් තියෙනවා. අපි අලුතෙන් පටන් ගත්ත සදෙව් ෆැෂන් ඇන්ඩ් බෑග්ස් ඔන්ලයින් බිස්නස් එක. මම ඔන්ලයින් බිස්නස් කරේ නැහැ මුලදී. ඇත්තට මෙතෙන්දි මට ගොඩක් වෙලාවට එන්නේ විදේශ රටවලින්. ඉතින් කැනඩා වලින් ආපු බතික් බෑග්ස් ඕඩර් එකකට මෙටීරියල් ගන්න හදිස්සියෙම යන්න වුණා. අපේ මේ 3 වෙනි එක. එතකොට ඉක්මනින් ගිහිල්ලා මෙටීරියල් අරගෙන ඇවිල්ලා මේ බතික් බෑග්ස් ඒ ප්‍රොඩක්ෂන් එක මේ ඔයාලා දකින්නේ ලස්සන කලර්ස් වලින් මෙටීරියල් තෝරගෙන ආවා. ඔයාලා ඉස්සෙල්ලා දැක්කා වගේම ඇත්තටම මට බිල් එකක් හදා ගන්නවත් වෙලාවක් තිබ්බේ නෑ. මෙටීරියල් ලිස්ට් එකවත් වාහනේ යන ගමන් තමයි ඒ ටික කරගත්තේ. මම තව දෙයක් කියන්න ඕන. අපි කොහේ හරි යනවා නම් ඇත්තටම ඩ්‍රයිව් කරනවා නම් අමාරුයි ඒක. ඩ්‍රයිව් කරන්නේ නැතුව අපි වාහනේ යන වෙලාවට ඒ වෙලාවත් ඔයාලට ප්‍රයෝජනෙට ගන්න පුළුවන්. මම මේ ෂෙයා කරගන්නේ මගේ එක්ස්පීරියන්ස් ඇත්තටම. එතකොට මම ඒ වාඩි වෙලා යන වෙලාවේ ඒ බිල් එක හදා ගන්නවා. දැන් ඒ බිල් එක හදා ගන්න මට පැය භාගයක් යනවා නම් මං ගෙදර වැය භාගයක් ඒ වැඩේ කරනවා. ඊට පස්සේ මට ඒ ගමන යන්න තව විනාඩි 40ක් යනවා කියමුකෝ. එතකොට මෙතන පැය භාගයක් ඒ බිල් එක ගෙදර ඉඳලා හදාගෙන තව විනාඩි 40ක් මං ඒ ගමන යනවා. හිතන්නකෝ ඒ පැය භාගය අර විනාඩි 40 ඇතුලෙන් දාගත්තොත් අපිට කොච්චර වෙලා විතුරු වෙනවද කියලා නේද? අන්න ඒ වගේ තමයි ඔයගොල්ලෝගේ ටයිම් මැනේජ් කරගෙන වැඩ කරගන්න ඕනේ. ඕකේ. ඉතින් මේ දකින්නේ අපේ ලස්සන බතික් බෑග් කලෙක්ෂන් එකේ අපේ කැනඩා කස්ටමර්ට යවන්න රෙඩි කරන විදිය.
චමිලක්ක තමයි මේ මහන්නේ. බීට් සැන්ඩල් එක දාලා ලස්සන බතික් බෑග්. ශ්‍රී ලංකන් ඩිසයින් තමයි මේවා තියෙන ඔයාලට පේනවා. ලස්සන කලර්ස් වලින් හැන්ඩල් එකත් ඒ කලයකට මැච් කරලා ලස්සන බතික් බෑග් ටිකක් අපි මේ කරනවා. ඉතින් මගේ YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලටත් පුළුවන් සදෙව් fashion and bags FB page එකට ගිහිල්ලා අපේ බෑග් ගන්න පුළුවන්. ඒ වගේම අපි kids wear පටන් අරගෙන තියෙනවා ලස්සන අවුරුදු 1 ඉඳලා අවුරුදු 14 වෙනකන් චූටි දුවලට ඇඳුම් කරනවා. දැන් අපි page එකෙන් බලා ගන්න පුළුවන්. ඔයගලන්ට WhatsApp number එක page එකේ දාලා තියෙනවා. ඒකෙන් ඔයගලන්ට ඇනොම් කරන්න පුළුවන්. ඉතින් ඔයාලා මේක කරලා හරියන්නේ මෙහෙම කරලා හරියන්නේ කියලා හැම වෙලේම ඔයාලට හිතන එන සිතුවිල්ලත් එක්ක සිතින්ම ගැටුම් ඇති කරගෙන ඒ කිසි දෙයක් නොකර ඉන්න එපා. ඒක චේතනාව යහපත් නම් කරන්න හදන වැඩෙන් කාටවත් කරදරයක් අවහිරයක් වෙන්නේ නැත්නම් ඔයා try කරන්න ඇත්තටම. ඒක ඒ වගේ තමයි මට මේ social media වලින් මේ එන ඕඩර්ස්. ඇත්තටම සමහර දේවල් ලොකු අහම්බයක්. ඔගොල්ලෝ දන්නවා මම රූපවාහිනී වැඩසටහනකට ෆේස් කරා අපේ පොඩි ෆැක්ටරිය ඉන්ටර්විව් එකක් කරා රටා වැඩසටහනෙන්. එතකොට මම එතනදී කරපු මේ ඒ කරපු වැඩසටහනේ පොඩි වීඩියෝ ක්ලිප් එකක් මම page එකට අප්ලෝඩ් කරා. එතෙන්දි මම ඒ එක්ස්පීරියන්ස් එක ෂෙයා කරගන්න යෝනුනේ. නමුත් එතෙන්දි මගේ කස්ටියුම් එක දැක්කලා වෙන රටක ඉන්න ශ්‍රී ලාංකික කාන්තාවක් ඇතරම එයා ඒක දැකලා ඒකින් මට ඕඩර් එකක් හම්බුණා. ඉතින් මං කීයටවත් හිතුවේ නැහැ ඒක හිතපු නැති දෙයක්. ඒකයි මං කියන්නේ ඕගොල්ලෝගේ චේතනාව යහපත්තන් ඕගොල්ලෝ කරන දේ හරි නම් ඔපචුනිටිස් කියන ඒවා අපිට හම්බෙනවා නිතින්ම. ඉතින් ඔයාලට මේ වීඩියෝ එකෙන් බලා ගන්න පුළුවන් ඒ ලස්සන ගවුම්. ඒක ඉන්දියන් එම්බ්‍රොයිඩර් ෆ්‍රොක් එකක්. මේ දවස්වල ගොඩක් ජනප්‍රිය විලාසිතාවක් ඒක. ඉතින් එයා ඒක දැකලා මගෙන් ඇහුවේ ඔයාට පුළුවන් ද මට ඒකෙන් ගවුම් ටිකක් දෙන්න කියලා. ඒ කිව්වා වගේම ඇතර මං එතෙන්දි මුදල ගැන හිතුවෙත් නැහැ. මොකද මම මේ ප්‍රොඩක්ෂන් නවත්වලා මං යන්න ඕනේ ඒ ගවුම ගන්න. මං තියෙන දැන් මම ගත්තේ රිටේල් ෂොප් එකකින්. එතකොට ඕල්සේල් ගන්න බෑ එතනින්. ඉතින් එතකොට මම දවසක් වෙනම ගත කරලා ඒ කස්ටමර් වෙනුවෙන්ම ගියා. ඔයාලා දකින්න මේ ඒ ගවුම් ලස්සන ගවුම් sizes 4කින් මං හිතන්නේ ඔව් sizes 4කින් ලස්සන ගවුම් 24ක් ගත්තා. ඒ දවසේ එයා වෙනුවෙන් කැප කරලා තමයි එතෙන්ට ගියේ. මොකද මුදලක්ම බලාපොරොත්තු වෙන්නේ නෙවෙයි. අපි කස්ටමර්ස්ලාට උදව් කරන්න ඕනේ. ස්පෙෂලි විදේශගත වෙලා ඉන්න අය ඒගොල්ලෝ අපෙන් බඩු ගන්නවා අපිට ඕඩර්ස් දෙනවා. එතකොට හරි හෙල්ප්ෆුල්. ඒ වගේම අපිත් ඒගොල්ලන්ට පුළුවන් වෙලාවෙ උදව් කරන්න ඕනේ. හැමදේම මුදලටම සීමා නොකර. ඔයාලා මතක තියාගන්න ඔයාලගේ කස්ටමර් කෙනෙක් ඉන්නවා නම් ඔන්ලයින් ඕගොල්ලෝ සේල් කරනවා නම් කස්ටමර්ත් එක්ක සුහදශීලීව කටයුතු කරන්න ඒගොල්ලන්ට හුම්කම් දෙන්න අපි ෆ්ලෙක්සිබල් වෙන්න ඕනේ. ඇත්තටම අපේ මොකක් හරි අපේ ප්‍රොඩක්ට් එකක් තියෙනවා නම් ඒක එයාට ඕන විදිහට පුංචි හරි වෙනසක් කරලා දෙන්න ඕන නම් පුළුවන්කමක් තියෙනවා නම් අනිවාර්යෙන්ම අපි ඒක කරලා දෙන්න ඕනේ. ඉතින් මේ ඔයාලා දකින්නේ හරිම සතුටු දවසක්. ඒ දවස් අවසානයේ ඒ බෑග් ටික පැක් කරනවා. ගවුන් ටික සේරම පැක් කරලා බතික් බෑග් ටික පැක් කරලා මේ යවන්න තමයි ලෑස්ති වෙන්නේ. මේ කුරිය බෑග්ස් එහෙම මේ ඕඩර් එක හම්බුනාට පස්සෙමයි අපි කුරිය බෑග්ස් ටිකත් අරගෙන ආවේ. මගේ ළඟ තිබ්බේ පොඩි බෑග්ස්. මොකද මං හිතුවේ නෑ මේ තරම් ඉක්මනින් මේ තරම් ලොකු ඕඩර් එකක් අපිට හම්බෙයි කියලා. ඉතින් ටග් ගාලා මම ස්ටිකර් එකක් පින් කරලා එයාට තෑන්ක් කරන්න ඒ ස්ටිකර් එක බෑග් එකට දාලා ඔයාලා දකින්නේ මේ ඒක. ඒ වගේම තමයි මගේ ටැග් කාඩ් එකත් එක්ක යන අනිත් කාඩ් එක ඔයාලා ඒක කලිනුත් දැක්කා. මම ෂෝට් වීඩියෝ එකකිනුත් අරගෙන ආවා. අපේ ප්‍රොඩක්ට් එකේ නේම් එක අපේ බ්‍රෑන්ඩ් එක වගේම පරිසරයට ලොකු මැසේජ් එකක් යනවා මේ කාඩ් එකත් එක්කම. ඉතින් ඔයාලා හිතන්න අපි ඉස්සරහට යන්න ඕනේ, දියුණු වෙන්න ඕනේ. ස්මෝල් බිස්නස් එකක් කරන කෙනෙක් නම් ඇත්තටම හිත හය කරගෙන තමුන්ගේ බිස්නස් එක ඉස්සරහටම කරගෙන යන්න. ඉදිරියේදීත් මගේ එක්ස්පීරියන්ස් මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නවා. ඔයාලට මොනවා හරි දැනගන්න දෙයක් තියෙනවා නම් මට කමෙන්ට් එකක් දාන්න. අනිවාර්යයෙන්ම මම ඔයගලන්ට උදව් කරනවා.
දැන් ඒ ඔඩේ පැක් කරලා අරගෙන යන්න හදන්නේ. ට්‍රිවිල් එකට දාලා එයාලට යවනවා. මේක ඇත්තටම ෂිප්මන්ට් එකක් යන්නේ නැහැ. කස්ටමර්ගේ ෆ්‍රෙන්ඩ් කෙනෙක්ගේ ගෙදරට තමයි මට ඩිලිවර් කරන්න තියෙන්නේ. එතනින් එයාලගේ තියෙන පාසලුත් එක්ක ඒක යාට යනවා. එහෙනම් මෙතෙක් වෙලා වීඩියෝ එකත් එක්ක රැඳිලා හිටියට ඔයාලට ගොඩාක් ස්තුතියි. ඉදිරියේදී ලස්සන වීඩියෝ එකකින් මුණ ගැහෙමු. මාව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා.